ඔන්න පේනවද පාටටයි හැඩයටයි රැවටෙන කෘමීන්ට වෙන දේ? තේරුණා? කොහොම මේ පැත්ත බලන්න. දැන් මේගොල්ලන්ගේ තියෙනවා මෙන්න මෙහි මේ වගේ නිකන් මහා භයානක මිනිමරු කෙන්ඩියක්. හරිද? මේක තියෙනවා පියනකුත්. කෙන්ඩියේ පාට හොඳයි. ලස්සන පාට. බැලුවා කෙන්ඩිය. මෝඩ කෘමියා දකින්නවා කෙන්ඩිය. හොඳ කෙන්ඩියක්. මේ කෙන්ඩියේ පැහැයට සහ හැඩයට රැවටෙන කෘමියා එනවා කෙන්ඩියට. ඇවිත් කෙන්ඩියට ඇවිල්ලා ඇතුළ බලනවා. ඇතුළත් හොඳ බව පේනවා. මොකද හේතුව මෙන්න මේ ඇතුළේ පේන්න තියෙනවා මෙන්න මේ වගේ තරලයකුත් පැණිත් තියෙන පාටයි. මෝඩ කෘමියා පයින්නෝ. පයින්නකොට මේක තියෙනවා මේ පොඩි මෙහෙම පක්ෂම වගේත් මේ පල්ලෙහාට ඩිරෙක්ට් වෙලා. හරිද? වැටුනොත් වැටුනම තමයි. මේ තියෙන ජීර්ණ එන්සයිම. ඔන්න පේනවද පාටටයි හැඩයටයි රැවටෙන කෘමීන්ට වෙන දේ? තේරුණා? දේගිලි මරණයටපත් වෙනවා. නෑ මතක තියාගන්න ඈ. ඊට පස්සේ මේ ජීර්ණ එන්සයිම් වලින් මුගේ ජීර්ණය කරලා මෙයාගේ නයිට්‍රජන් ටික ගන්නවා. දැන් මේ පියන මොකටද? සමහර විශේෂ තියෙනවා පියන වැහෙන. නමුත් මෙයාගේ වැහෙන්නේ නෙමෙයි තියෙන්නේ. පියන මොකටද? පියනෙන් තමයි වැහි වතුර පිරෙන එක වළක්වන්නේ. වැහි වතුර පිරෙනොත් මොකද වෙන්නේ? මේක මයිමන්ටුන්ට පිරෙනවනේ. අර ජීර්ණ එන්සයිම් වලින් වැඩක් වෙන්නෙත් නෑ. මේ මට්ටමද පිරෙනවා. කෘමිය ඇවිල්ලා නාගෙන කරගෙන ගෙදර යනවා. මේ ඌට පූල් එකක් වගේ නෙමෙයි. හරිද? ඔන්න බාඳුරාවල කතාව.